ඉතින් මේ චූටි මාමලයි හේනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් චූටි මාමා ගැඩවල පුච්චන්න 10යි ගේන ගමන් ඉන්නේ ඉතින්. ඉතින් මෙහෙ 10ට ඇට්ටේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් 10 ගෙනල්ලා මෝල් වලින් මේ ගැඩොල් මැටි ගැඩොල් පුච්චන්නේ. ඉතින් හැන්දෑවට හේන්ඥාය මාරම ලස්සනයි. ඉතින් දැන් ඉර බෑසගෙන යන ආකාරය තමයි ඔයාලට පේන්නේ මේ. මුළු වහසම ලස්සනට සතුන්ගේ සබ්ජෙක්ට් එක මාරලා මිහිරක් තියෙනවා කියන්නේ. ජීවිතේට මාරම සතුටක් මිහිරක් වගේ තියෙන ලයින් එකක් තියෙන. ඉතින් මේ හැන්දෑවට හේන්දික ඇති ඔය ගානින් ඇතිනේ වැඩිත් එක්කනේ වැඩිනේ දැන් අපි මේ 10ක බාන්න හදන්නේ. මැටි ගැඩොල් නිමගේ පුච්චන්න තමයි දැන් මේ 10 ඕන වෙන්නේ. මේ 10 දාලා මේ පොරොනේ. දැන් ඉතින් ඔන්න ගෙනාපු 10ක බාලා තියෙන්නේ. මේ දෙන්නේ බාපු 10ක. ඔන්න ඒවා හෙට ඉන්දර දාන හදන්නේ. පොරමට. මේ මළු වල තියෙන්නේ 10. මල් දෙකක් දානවනේ. හෙට තමයි ගින්දර දාන්නේ. තව 10ක් ගේන්න ඕනේ මේ මේ පුංචි ටැක්ටරෙන් තමයි තින් 10 අදින්නේ. මෙන්න මේ වගේ කාණු තියෙන ඇතුළ වලට තමයි මේ 10 දාන්නේ. සමහර කට්ටිය දර දාලා පත්තු කරන ඕනේ ගැඩොනේ. ඒක පුච්චනවා. 10 වලින් පෝරන් ගහනවා. ඒවා 10 වලින් පෝරන් ගහනවා. අර පැත්තේ තියෙනවත් ඔක්කොම මේ වගේ අට්ටි ගහන්න ඕනනේ වේලිච්චිය. දැන් හැන්දේ වෙලා තියෙන්නේ. ආසත් ටිකෙන් ටික ඉර බහැලා ගිහිල්ලා. ඒ 10 යදිනවා කියන්නේ දේශි නෑ ඉතින් වැඩි.
කුඩ කාලෙකින් මාළු අල්ලන අත්දැකීමක්වත් දුන්නේ නැහැ. බලාපොරොත්තු වෙමු අපි තව දවස් 3-4කින් විතර මේ දවස්වල පොඩ්ඩක් වැඩ. ඒකින් තමයි ඉතින් මේ මාළු අල්ලන අත්දැකීමක් දෙන්න බැරුනේ. ඉතින් ජවුල යන්නත් බැරුණා. ඉතින් මේ දවස් ටිකේදී මේ හේන් වල තමයි දැන් මේ කඩලා හොපිට ඉවරයි. දැන් ඉතින් අවසානයේ මේ බලන්න මෙන්න ටයිබ්බෙක් පුතුමාමගේ මේ කඩලා කවුපු වගේ මේ කඩලා කවුපු කඩලා කරගෙන මේක කනවා මේ ඉබ්බාගේ බලා ගන්න. අන්න බලන්න හොඳට කට්ටිය. කඩලා කවුපු යටයක් කියන කරලා කටේ තියාගෙන කනවා ඉබ්බ මේ දෙව් දෙන ආතල්ලේ. පවුදින් අහිංසක සත්තු පරණ සතෙක්. මිනිසරේ කන මේ සත්තු ඉතින් සෑහෙන දුර්ලභයි කියන්නේ සත්තු නෑ. ඉබ්බ කියන සතා අහිංසක සතෙක්නේ පවුනේ. සාමාන්‍ය මෙයාට ඉතින් වයස කියන්නත් අමාරුයි මට නම්. පුතුමාමගෙන් තමයි අහන්න ඕනේ. මේ ඉබ්බුන්ට සාමාන්‍යයෙන් කොච්චර දැන් මේ වයසක් වෙන ඉබ්බුද කියලා මේ කැඩීම ඉන්නේ ඉබ්බුනේ. මා රසන උගේ කටු බය කැටියම් පාර. කටේ තියාගෙන ඉන්නවා මේක නේ. බයත් නෑ එහෙම උ. කැමරාව ලං කරලා තියෙනකට. කඩලා කෝපි කරලා කරගෙන ආන. හරි එයා ඉතින් මේ කාබිනේ අපි දැන් අර වෙකට යන්නේ. නැති රෑබෝ වීගෙන එන්නේ. වීඩියෝ එකත් ඉවර කරන්න වෙනවා. ඉන්න ගමන් ඉතින් ඔයාලට මේ බලන්න ඉතින් වීඩියෝ එක දැන් බලන්න. මේ මාළු වල්ලන්න නැත්නම් ගියේ නෑනේ. වැඩනේ. ඉතින් අතර සමු ගන්න. ඔක්කොම ජය බුසරණයි. ආමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න යාළුවෝ.